සිංහ ලග්නය කියන්නේ සාමාන්‍ය ලග්නයක් නෙවෙයි. ඒක බලයේ ලග්නය. ඒක නායකත්වයේ ලග්නය. ඒක ගෞරවයේ ලග්නය. නමුත් සිංහ ලග්න හිමියන් පසුපසින් යන්න උපන් අය නෙවෙයි. ඔවුන් ඉදිරියෙල්ම යනවා. අඳුරු වෙලාවලදිවත් ඔවුන් තුල ආලෝකයක් තියෙනවා. නමුත් ඒ ආලෝකය සමහර වෙලාවට ඊගෝ එකක් වෙලා වෙනස් වෙන්නත් පුළුවන්. ඔබට නායකත්වයේ අවශ්‍ය ක්ෂේත්‍රවල සාර්ථක වෙන්න පුළුවන්. ව්‍යාපාර, මාධ්‍ය, කලාව, දේශපාලනය වැනි ක්ෂේත්‍ර ඔබට ගැලපෙනවා. ඔබගේ ආදර ජීවිතය ගැන විමසා බැලුවොත් ඔබ ආදරය කරනකොට ඒ ආදරය සාමාන්‍ය ආදරයක් නෙවෙයි. ඔබ සම්පූර්ණයෙන්ම අවධානය ඔබගේ ආදරවන්තයාට හෝ ආදරවන්තියට දෙනවා. ඔබ අනිකාව ආරක්ෂා කරනවා. ඔබ අනිකා වෙනුවෙන් සටන් කරනවා. එම නිසාම ඔබට අවශ්‍ය වෙන්නේ ඔබට ගරු කරන, සපෝට් කරන සහකාරියෙක්. නමුත් ඔබ වාග්ය නොකළොත් ඔබේ හදවත නිහඬවම බිඳෙනවා.